ආයිබෝන් ළමයි සාදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකට. අද අපි කරන්න හදන්නේ 10 වසර ප්‍රතිශත පාඩමේ තියෙන අභ්‍යාසය 14 එකේ අභ්‍යාසය තමයි කරන්න යන්නේ. එතකොට ඔයා මේ අභ්‍යාසය කරලා ඇති කියලා මම හිතනවා. කරලා නැත්නම් ඔයා කරන්න. ඊට අමතරව දෙයක් කියන්න ඕනේ. ඉස්කෝලේ ඔයාට අභ්‍යාසය කරන් ඉන්න කියලා දුන්නාම ඔයා මේ වීඩියෝ එක බලලා උත්තර ලියාගෙන යනවා වගේ වැඩ කරන්න එපා. හරි? එහෙම නැතුව ඔය අභ්‍යාසය කරලා ඒකේ හරි වැරදි බලාගන්න අඩුපාඩු මොනවාද බලාගන්න මේ වීඩියෝ එක බලන්න. හරි. එතකොට මේකේ මම අදාළ ගණන් ටික ඩිස්ප්ලේ එකට එහෙම ස්ක්‍රීන් එකට දාන්නෙත් නැහැ. ඔයා ගාන හදලා තියාගන්න. මම එකක් ගන්න හදනවා. ඔයාලට පුළුවන් හරි වැරදි දාගන්න. එතකොට අපේ පළවෙනි ගාන විදිහට අපිට තියෙන්නේ වාර්ෂික වටිනාකම් 15000ක් කියලා තියෙන 105ක වරිපණම් බද්දක් කියලා කියන වරිපණම් බද්ද තමයි අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා වරිපණම් බදු මුදල ගහන්නේ තක්සේරු වටිනාකමට. තක්සේරු වටිනාකම රුපියල් 15000යිලු. ඒකට 100ට 5ක් බලලා අපිට පුළුවන් මේකේ අදාළ වරිපණම් බදු මුදල ගණනය කරන්න. අපිට එනවා 15ක් 5යි බිඳුවයි රුපියල් 750ක් කියලා මේ අදාළ බදු මුදල්. ඊට පස්සේ අපි දෙවෙනි එකට ගියොත් දෙවෙනි එකේ කියනවා වාර්ෂික වටිනාකම 18000යිලු. වරිපණම් බදු ප්‍රතිශතය 106යිලු. වසරකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල අහනවා. හරි. එතකොට අපි කරන්න ඕනේ වසරකට සමානයි රුපියල් 18000ට 100ට 6ක් බලන්න ඕනේ. ඒ 106 බලලා 2යි 6ක් බිංදුව බිංදුවයි 8ක් 6 48න් 8 දැම්ම 4ක් ඉතුරුයි 6ක් 6 4යි 10යි රුපියල් 1080ක් විදිහට අපිට එනවා වසරකට අදාළ වරිපණම් බදු මුදල. එතකොට අපේ රෝමංක මේ රෝමංක එක අපේ රෝමංක දෙක යට තියනවා කාර්තුවකට අදාළව වරිපණම් බදු මුදල කීයද කියලා. කාර්තුවකට. එතකොට අපි දන්නවා කාර්තුවක් කියන්නේ මාස 3යි අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. එතකොට කාර්තුවකට හොයන්න නම් මේක බෙදන්න ඕනේ 4ෙන්. 4ෙන් වාට එනවා 10ට 4 ඒවා 2යි 8යි 2ක් ඉතුරුයි 28ට 4 ඒවා 7යි බිංදුවයි. රුපියල් 270ක් විදිහට අපිට එනවා කාර්තුවකට අදාළ බදු මුදල. ඊට පස්සේ අපි තුන්වෙනි ගාන විදිහට අහනවා නගර සභා සීමාවක් තුල වටිනාකම 18000ක් ලෙස තක්සේරු කරලා තියෙන නිවාසයල්ලු කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල 270යිලු නගර සභාව අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය ගණනය කරන්නලු. හරි. එතන මීට අදාළව අපි කාර්තුවකට 270යි කියලා දන්නවා. වසරකට අදාළව අපි ඒක හොයන්න ඕනේ. වසරකට බද්ද සමාන රුපියල් 270 වැඩි කිරීම 4. අපිට මෙතනින් එනවා රුපියල් 1080ක් කියලා වසරකට අදාළ බදු මුදල. ඊට පස්සේ අපෙන් අහන්නේ ප්‍රතිශතය. එතකොට ප්‍රතිශතය අපි හොයන්නේ රුපියල් 18000යි තක්සේරු වටිනාකම. මේ 18000ට 1080ක් කියන්නේ කොච්චර ප්‍රතිශතයක්ද කියලා බලන්න ඕනේ. මේ බිංදු දෙකට මේ බිංදුවක් කැපෙනවා. මේකට මේක කැපුණා. ඊට පස්සේ අපිට දෙවරක් වලින් ගත්තොත් 9යි. මෙතන 54යි. තුන් වරක් වලින් ගත්තොත් 3යි. මෙතනින් එනවා 18යි. 18 තුනින් බෙදුවම අපිට එනවා 106ක් කියලා තුන්වෙනි ප්‍රශ්නෙට අදාළ ප්‍රතිශතය. ඊට පස්සේ අපේ හතරවෙනි ගානේ අහනවා 108ක වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරන මහනගර සභා සීමාවක් තුළ පිහිටි ආපන ශාලාවකින් කාර්තුවකට අය කරන බදු මුදල 1200ක් නම් ආපන ශාලාවේ වාර්ෂික වටිනාකම කීයද කියලා. එතකොට කාර්තුවකට අය කරන බදු මුදල රුපියල් 1200යි. වර්ෂයකට අදාළව අපි හොයන්න ඕනේ. ඊට පස්සේ ඒ අදාළ බදු මුදල තමයි 108ක් කියලා කියන්නේ. අපෙන් අහන්නේ වාර්ෂික වටිනාකම කොපමණද කියලා.
ඒතර අපි මුලින්ම හොයන්න ඕනේ වර්ෂයකට බදු මුදල සමානයි රුපියල් 1200 වැඩි කරනවා 4ෙන්. අපිට යන රුපියල් 4800ක් කියලා. ඊට පස්සේ මේ 4800 කියන්නේ 100ට 8. ඒතර අපෙන් අහන්නේ 100ට 100. ඒ කියන්නේ වාර්ෂික වටිනාකම කීයද? තක්සේරු වටිනාකම කීයද කියලා. තක්සේරු වටිනාකම සමානයි මේ රුපියල් 4800 8ෙන් බෙදලා 100ෙන් වැඩි කරා නම් අපිට න තක්සේරු වටිනාකම කීයද කියලා. 8 වරක් 1යි 8 වරක් 6යි 600 වැඩි කිරීම 100 තියෙන්නේ. එතකොට රුපියල් 6.124 රුපියල් 60000ක් විදිහට අපිට එනවා තක්සේරු වටිනාකම ප්‍රශ්නාංක 4ට අදාළව. ඊට පස්සේ අපි ප්‍රශ්නාංක 5 දිහා බැලුවොත් ඒකේ නම් ටිකක් දිග වාක්‍යයක් තියෙන්නේ. ඒකේ වාර්ෂික වටිනාකම 30000යිලු. එතකොට මෙයා කුලියට දීලා තියෙනවලු මේ නිවාසය රුපියල් 3000ක් වගේ මාසෙකට. ඊට පස්සේ 104ක තමයි වරිපණම් බදු අය කරන්නේ වාර්ෂයකට. ඊට පස්සේ 15ක් වෙන් කරනවලු නඩත්තු කටයුතු සඳහා අදාළ මුදලින් කුලී මුදලින්. හරි. එතකොට අපි බලන්න ඕනේ මේක ඇවිල්ලා ප්‍රශ්නාංක 5. මෙයාට වසරට කුලී මුදල කීයද කියලා බලන්න. කුලී මුදල සමානයි රුපියල් 3000 වැඩි කිරීම 12. අපිට එනවා රුපියල් 36000ක් කියලා මෙයාගේ වසරට අදාළ කුලී මුදල. ඊට පස්සේ තක්සේරුවෙන් 104ක වරිපණම් බද්දක් ගහනවලු. එතකොට අපි බලමු වරිපණම් බදු මුදල කීයද කියලා. බද්ද සමානයි තක්සේරු වටිනාකම ඇවිල්ලා 30000යි. ඒකට 104ක් තමයි වරිපණම් බදු මුදල ගහන්නේ. එතකොට බින්දුවකට බින්දුව ගියා 4 3 12යි. බින්දු 2යි. වරිපණම් බද් දෙනවා අපිට රුපියල් 1200ක් කියලා. ඊට පස්සේ 115ක් යනවලු කුලී මුදලින් 115ක් අදාළ නඩත්තු කටයුතු සඳහා. නඩත්තු වියදම සමානයි රුපියල් 36000න් 115ක් බලන්න ඕනේ. බින්දුවකට බින්දුව ගියා 360 වැඩි කිරීම 15. බින්දුවයි හරක් පාතියෙන් බින්දුවම 3ක් ඉතුරුයි. වසර 3 15යි 3යි 18යි. බින්දුවයි 6යි 3යි. මෙතනින් එනවා 4යි 1යි රුපියල් 5400ක් විදිහට නඩත්තු වියදම. එතන අපෙන් අහන්නේ අන්තිමේදී මේ ඔක්කොම ගෙවුවට පස්සේ ඉතිරිය කීයද කියලා. ඉතිරි මුදල කීයද කියලා. ඉතිරි මුදල සමානයි රුපියල් 36000න් අඩු වෙන්න ඕනේ මේ 1200 වරිපණම් බද්ද අඩු වෙන්නත් ඕනේ නඩත්තු වියදම අඩු වෙන්නත් ඕනේ. එතන මම මෙහෙම දානවා 1200 ධන 5400. මේ දෙක එකතු කරලා මේකෙන් අඩු කරා නම් හරි. අපිට නෝ රුපියල් 36000න් අඩු කරන්න ඕනේ 6600ක්. රුපියල් 6600. බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දුවෙන් 6ක් බෑ. එහා පැත්තෙන් ගන්නවා 10න් 6ක් 4යි. ඊට පස්සේ මෙතන 5යි 5න් 6ක් බෑ. එහා පැත්තෙන් ගන්නවා 15න් 6ක් 9යි. මෙතන 2යි. රුපියල් 29400ක් විතර අපිට එනවා ඒ ඉතිරි මුදල. හරි. අපි 6 වෙනි ගානේ එනවා ශීතකරණයක ආනයනික මිල 40000කි. ශීතකරණය සඳහා අය කරන තීරු බදු ප්‍රතිශතය 20%ක් නම් ගෙවිය යුතු බදු මුදල ගණනය කරන්න. හරිම ලේසි. අපි දන්නවා තීරු බදු ගහන්නේ ඒ අදාළ භාණ්ඩයේ වටිනාකමට. එතකොට මේකේ භාණ්ඩයේ වටිනාකම සමානයි භාණ්ඩයේ වටිනාකම අපිට එනවා 40000ක්. ඒකට 120ක් බලන්න ඕනේ. 4 2 8යි බින්දු 3යි.
තීරු බදු මුදල ගහලා තියෙනවා රුපියල් 8000ක් කියලා 120ට අදාළව. ඊට පස්සේ අපි ප්‍රශ්නාංක 7 බැලුවාම රුපියල් 12000ක් වටිනා කැමරාවක් ආනයනය කිරීමේදී ගෙවීමට සිදු වූ තීරුබදු මුදල රුපියල් 3000ක් නම් අය කර ඇති තීරුබදු ප්‍රතිශතය කොපමණද කියලා අහනවා. ඒක අහන්නත් හරිම ලේසි. ප්‍රතිශතය සමානයි 100ට 12000ට රුපියල් 3000ක් කියන්නේ කොච්චර ප්‍රතිශතයක්ද කියලා බලන්න ඕනේ. මේ බිංදු තුනට මේ බිංදු තුන කැපුණා. 3 වරක් 1යි 3 වරක් 3යි. මෙතන 4යි. ඊට පස්සේ 100 බෙදන්න ඕනේ 4ෙන් අපිට එනවා මේකට අදාළව 125ක් කියලා ප්‍රතිශතය. ඊට පස්සේ අපේ 8 වෙනි ගානට ගියාම තීරෝධ රත වර්ගයක් ආනයනයේදී 50ක තීරුබදු ප්‍රතිශතයක් අය කරනු ලැබේ. තීරුබදු ගෙවීමෙන් පසු තීරෝධ රතයක වටිනාකම 4,50,000ක් වේ නම් තීරුබදු ගෙවීමට පෙර තීරෝධ රතයේ වටිනාකම කොපමණද කියලා අහනවා. එතකොට තීරුබදුත් ගහලා අන්තිමේදී තමයි වටිනාකම වෙලා තියෙන්නේ 4,50,000ක්. ඒ කියන්නේ අපි දන්නවා බාණ්ඩේ වටිනාකමට තමයි 150ක් ගහන්නේ. එතකොට බාණ්ඩේ වටිනාකම තමයි 100% වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන 100%යි අර 150යි එකතු වෙලා අන්තිමට ඇවිල්ලා තියෙනවා 4,50,000යි කියලා. අපෙන් අහන්නේ බදු ගෙවීමට පෙර වටිනාකම සමානයි රුපියල් 4,50,000ට ඇවිල්ලා තියෙන්නේ අර 100%යි ඊට පස්සේ බද්ද 150යි ඔක්කොම 150ක් මේක 150න් බෙදලා 100න් වැඩි කරා නම් වාට එනවා බදු ගෙවීමට පෙර වටිනාකම කීයද කියලා. දෙවරක් සෝරි 5 වරක් 2යි 5 වරක් 3යි. මෙතන 3 වරක් 1යි 3 වරක් 15යි. 15 වරක් 2 30යි බිංදු 1යි 2යි 3යි 4යි. හරි. අපිට එනවා ලක්ෂ 3ක් කියලා බදු ගෙවීමට පෙර වටිනාකම. ඊට පස්සේ අපේ 9 වෙනි ගාන බලමු. 9 වෙනි ගානේ අහනවා රුපියල් 50000ක් වටිනා නිමියඳුන් තොගයක් අපනයනය කිරීමේදී 112ක තීරුබදු ප්‍රතිශතයක් අය කරයි නම් තීරුබදු ගෙවීමෙන් පසු ඇඳුම් තොගයේ වටිනාකම කොපමණද කියලා. හරි. ඔයාලට මේක කෙලින්ම බලන්න පුළුවන්. ගෙවීමෙන් පසු වටිනාකම අපි දන්නවා 100ට ප්‍රතිශතය බලන්නේ රුපියල් 50000ට. එතකොට ඒක වෙන්නේ 100%ක්. ඒකෙන් 112ක් බලලා තමයි තීරුබදු ප්‍රතිශතය අය කරන්නේ. එතකොට මෙතනදී තීරුබදු ගෙවීමෙන් පසු ඇඳුම් තොගයේ වටිනාකම. ඒ කියන්නේ ඒ අදාළ බදු මුදලයි බාණ්ඩේ වටිනාකමයි දෙකම එකතු වෙලා එන ගාන තමයි මෙතනින් අහන්නේ. අපිට මේක ලේසියෙන්ම මෙහෙම ගන්න පුළුවන්. 50000ට 100ට 12ක් මේ ඇවිල්ලා බදු මුදල 100 කියන්නේ මේක. ඒ දෙකම එකතු කරලා අන්තිමට උත්තරයක් ගන්න ඕන. අපිට පුළුවන් මේකට කෙලින්ම 112 කියලා දාන්න. එතකොට අපිට එනවා බිංදු දෙකට බිංදු දෙක ගියා. 5 වරක් 2 10න් බිංදු දැම්ම එකක් ඉතුරුයි. 5 වරක 5යි 1යි 6යි. 5 වරක 1 5යි බිංදු 2යි. රුපියල් 56000ක් අපිට එනවා ගෙවීමෙන් පසු වටිනාකම විදිහට. හරි. ඊගවට අපිට 10 වෙනි ගාන තියෙනවා. එක්තරා යතුරුපැදි වර්ගයක් ආනයනය කිරීමේදී එහි වටිනාකමෙන් 15%ක් තීරුබදු වශයෙන් ගෙවිය යුතුය. යතුරුපැදී ආනයනික වටිනාකම 1,75,000ක් වේ. හරි. ආනයනය කරන වටිනාකම 1,75,000යි. 15%ක් තීරුබදු වශයෙන් ගහන්න ඕනේ. තීරුබදු ගෙවීමෙන් පසු යතුරුපැදියේ වටිනාකම කීයද කියලා අහනවා. හරි. 10 රෝමාංක 1. යතුරුපැදියේ වටිනාකම රුපියල් 1,75,000යි. ඒකට 15%ක තමයි තීරුබද්දක් ගහන්නේ. අපි ඒතර කෙලින්ම
115ක් දාමු. මේකෙන් අපිට මේකට අදාළ මුදලයි බදු මුදලයි දෙකම එකතු වෙලා එන උත්තරේ ගන්න පුළුවන්. අපින් අහන්නෙත් රෝමාංක එකට අදාළව තීරු බදු ගෙවීමෙන් පසු යතුරුපැදියේ වටිනාකම විදිහට. මේ බින්දුවකට මේ බින්දුව ගියා. වැඩි කරලා බලමු. 4ක් බින්දුවයි 5 5 දැම දෙකක් ඉතුරුයි. 4 5 35 2 37යි. 3ක් ඉතුරුයි. 5 5 3යි 8යි. බින්දුවයි 5යි 7යි 1යි. බින්දුවයි 5යි 7යි 1යි. 8යි 9යි 9යි 7යි 16යි 16යි 5යි 21යි 1 දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 1යි 3යි 7යි 10යි බින්දුව දැම්ම එකක් ඉතුරුයි. මෙතනින් එනවා රුපියල් 2,01,250ක් 2,01,250ක් විදිහට අපිට එනවා මේ අදාළ තීරු බදු ගෙවීමෙන් පසු යතුරුපැදියේ වටිනාකම විදිහට. ඊට පස්සේ අපෙන් රෝමාංක දෙකෙන් අහනවා වියදමෙන් 10%ක ලාභයක් ලැබෙනසේ යතුරුපැදියේ විකිණිය යුතු මිල කොපමණද කියලා. හරි. එතකොට අපිට ගිහිල්ලා තියෙන මුළු වියදම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ 10%ක ලාභිකුත් තියාගෙන විකිණිය යුතු මිල කොපමණද කියලා අහනවා. ලාභය සමානයි රුපියල් 2,01,250ට බලන්න ඕනේ 10%ක් කීයද කියලා. අපිට එනවා රුපියල් 20,125ක් කියලා. එතකොට අපි විකිණිය යුතු මිල මෙන්න වියදම මෙන්න ලාභේ ඒ දෙකම එකතු කරලා තමයි අපි විකුණන්න ඕනේ. රුපියල් 2,01,250 ධන රුපියල් 20,125 7යි 3යි 1යි 2යි 2යි අපිට එනවා 2,21,375ක් විදිහට 10 වෙනි ප්‍රශ්නයේ විකිණිය යුතු මිල. හරි. අපි 11 වෙනි ගාන බලමු. ඒක නම් ඇවිල්ලා තියෙන්නේ ආදායම් බදු යටතේ ගණන් හදන්න. පුද්ගලයෙකු වාර්ෂික ආදායම රුපියල් 5,50,000ක් ගත්තා නම් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ආදායම් බදු ගණනය කිරීම අනුව 13 වගුව ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද කොපමණද කියලා අහනවා. 5,50,000යි නම් අපි දන්නවා පළමු ලක්ෂ 5ට බද්ද පළමු ලක්ෂ 5ට බද්ද ළමයි අපිට දීලා තියෙනවා ආදායම් බද්දෙන් නිදහස් කියලා. හරි. එතකොට පළමු ලක්ෂ 5ට අදාළ බද්ද නිදහස්. එතකොට මෙතන 5,50,000යි කියලා තියෙන්නේ. එතකොට පළමු ලක්ෂ 5 නිදහස් නම් ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ රුපියල් 50,000. ඊළඟ රුපියල් 50,000ට බදු මුදල සමානයි රුපියල් 50,000 වැඩි කිරීම 100ට 4. අපේ අච්චු පොතේ තියෙන වගුවට අනුව ඊළඟ ලක්ෂ 5ට පස්සේ ලක්ෂ 10ට කලින් ඒ අතරතුර තියෙන සියලුම ගණන් වලට 104ක තමයි ප්‍රතිශතය තියෙන්නේ. මෙතනින් එනවා 1.2යි 20,000ක් විදිහට එනවා ඊළඟ රුපියල් 50,000ට අදාළව බදු මුදල රුපියල් 2,000ක්. රුපියල් 2,000ක් එනවා අපිට ඊට අදාළ බදු මුදල.
ඊට පස්සේ ප්‍රශ්නාංක 12 කියනවා වාර්ෂික ආදායම ලක්ෂ 18ක් වන පුද්ගලයෙකු වගුවට අනුව ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල කොපමණද කියලා. ලක්ෂ 18ක්. එතකොට ඒකේ පළමු ලක්ෂ 5 බද්ද සමානයි නිදහස්. ඊළඟ ලක්ෂ 5ට බද්ද සමානයි රුපියල් ලක්ෂ 5 100ට 4 ගාන. අපිට මෙතනින් එනවා රුපියල් 20000ක් කියලා. ඊළඟ ලක්ෂ 5ට බද්ද සමානයි රුපියල් ලක්ෂ 5 වැඩි කිරීම මේකට දාන 108. හරි වගුවට අනුව 108. මෙතනින් එනවා රුපියල් 40000ක් කියලා. ඒකට ලක්ෂ 5යි 10යි 15යි අපිට 18 තව ඕනේ. ඊළඟ ලක්ෂ 5ට බද්ද සමානයි කිරීම 112. හරි වගුවට අනුව 112 මේකේ තියෙන්නේ. දෙකට බින්දෙක් ගියා 12 60යි 2යි 3. රුපියල් 60000ක් කියනවා ඊට අදාළ බදු මුදල. දැන් හරි 5යි 10යි 15යි 20ක් ගියානේ. 20ක් යන්න බෑ. හරි 5යි 10යි 15යි 18යිනේ. ඒතර මේ තීරුව නෑ. 15යි 18යි නම් ඊළඟ ලක්ෂ 3ට තමයි හදන්න ඕනේ. ඊළඟ ලක්ෂ 3ට බද්ද. ඩිග්‍රීම 100ට 12. මෙතනින් එනවා රුපියල් 30000ක් කියලා බදු මුදල. එතකොට මේ ලක්ෂ 18 අදාළ මුළු බදු මුදල සමානයි 20000යි 40000යි 60000යි 36000යි ඔක්කොම එකතු කරන්න. 1000 ධන රුපියල් 40000 ධන රුපියල් 36000 ඔක්කොම යට එනවා රුපියල් 96000ක් කියලා. මීට අදාළව ගාන හදාගන්න අමාරුයි නම් පැහැදිලි නැත්තම් මගේ ගාන උගන්වන වීඩියෝ එක බලන්න. ඒක ඔයාලට පැහැදිලි වෙයි. ඊළඟට බලමු 13 වෙනි ගාන. 13 වෙනි ගානේ කියනවා ව්‍යාපාරිකයෙක් විසින් 2012 වසර තුල ගෙවූ ආදායම් බදු මුදල රුපියල් 56000යි. ආදායම් බදු මුදල තමයි රුපියල් 56000 කියන්නේ. 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන බදු ගණනය කිරීම අනුව අර වගුවට අනුව ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද කියලා අහනවා. අපි බලමු පළමු ලක්ෂ 5 අදාළ බදු මුදල නිදහස්. ඊළඟ ලක්ෂ 5ට අදාළ බදු මුදල එනවා රුපියල් ලක්ෂ 5 වැඩි කිරීම 100ට 4 ගාන බැලුවොත් රුපියල් 20000ක්. එතකොට ඊළඟ ලක්ෂ 5 බැලුවොත් ඊට අදාළව අපිට එනවා රුපියල් 40000ක්. දැන් මේක 20000යි මේක 40000යි ඔක්කොම 60000යි බෑ. අපිට ඕනේ 58000ක් වෙන්න. සෝරි 56000ක් වෙන්න. එතකොට මෙතන ලක්ෂ 5ක් එන්නේ නැහැ. ඊට අඩු වගේක් තමයි එන්නේ. දැන් අපි යන්නේ ඒක හොයාගන්න. අපි දන්නේ නැහැ ආදායම කීයද කියලා. ඒක ගන්නවා x විදිහට. හැබැයි ඒකට 100ට 8ක් බලලා එනවා කියලා අපි දන්නවා රුපියල් 38000. හරි 38000යි 20000යි 58000යි 36000 36000. හරි එතකොට මෙතන බෙදීමේ 100 සමාන ලකුණ එහා පැත්තේදී වැඩි කිරීමේ 100 වෙනවා. උඩ තියෙන 8 පල්ලෙහාටදී බෙදීමේ 8 වෙනවා. x සමානයි 36000 වැඩි කිරීම 100 බෙදීම 8. මේක අපි 4ක් වලින් බෙදුවා 4ක් 2යි
4ක් 5යි 4යි 9යි. ඊට පස්සේ මෙතනින් අපිට එනවා 9.1 2 3 4 5යි. ලක්ෂ 9 බෙදීම 2 කියලා අපිට මෙතෙන් එනවා රුපියල් 4,50,000ක් කියලා. එතකොට ඒ තමයි රුපියල් 36,000ට අදාළ බදු මුදලට එයා උපයලා තියෙන ආදායම. එතකොට මුලින්ම ලක්ෂ 5ක් තියෙනවා, ඊළඟ ලක්ෂ 5ක් තියෙනවා, මෙතන 4,50,000ක් තියෙනවා. මෙයාගේ මුළු ආදායම සමානයි ලක්ෂ 5 ධන ලක්ෂ 5 ධන ලක්ෂ 4.5 ඔක්කොම එනවා ලක්ෂ 14.5. හරි, මේක ඉලක්කමෙන් ලියන්න ලක්ෂ 14.5 කියන. හරි. අපි බලමු බදු මුදල කීයද කියලා. බදු මුදල සමානයි රුපියල් 1200යි ගාස්තුව, ඒකට 10%ක් අපිට එනවා රුපියල් 120ක් කියලා. එතකොට බිල අපිට එනවා රුපියල් 1200ට එකතු කරන්න ඕන රුපියල් 120ක්. එතකොට අපිට රුපියල් 1320ක් කියලා ඒ අදාළ බිල. හරි. අපි 15 වෙනි ගාන බලමු. ඒකේ කියනවා මෝටර රථයක් ආනයනය කළ පුද්ගලයෙකුට ගෙවීමට සිදු වූ වියදම් මෙසේය. ආනයනික මිල රුපියල් ලක්ෂ 6යි, අය කළ තීරු බදු මුදල ලක්ෂ 4යි, ගොඩබෑම් හා ප්‍රවාහන කුලිය 50,000යි. මේ සියලු වියදම් සඳහා 15%ක එකතු කළ අගය මත බද්දක් අය කෙරේ නම් මෝටර රථය සඳහා ඌ අය කළ මුළු මුදල කොපමණද කියලා අහනවා. ඒතර මේ මුළු වියදම් ටික එකතු කරලා 15%ක් ඒකට බලලා ඒකත් ආයෙ එකතු කරා නම් මෙයා වැය කරපු මුළු මුදල අපිට හොයන්න පුළුවන්. අපි බලමු VAT ගෙවීමට පෙර මුළු වියදම සමානයි ලක්ෂ 6 ධන ලක්ෂ 4 ධන රුපියල් 50,000. අපිට එනවා මෙතනින් රුපියල් ලක්ෂ 10කුයි තව 50,000කුයි. ලක්ෂ 10යි තව 50,000යි. ඊට පස්සේ ඒකට 15%ක එකතු කළ අගය මත බද්දක් ගහනවා. මේකට තමයි VAT එක ගහන්නේ. VAT මුදල සමානයි රුපියල් ලක්ෂ 10 50,000ට 15%ක් බලන්න. බින්දෙකට බින්දෙක් කැපුණා. අපි මේක වැඩි කරලා බලමු. වැඩි කිරීම 15. පසර 0.0 පසර 5 දැම දෙකක් ඉතුරුයි. 2යි පසරගේ 5යි. 0.5.1යි 5යි 1යි. අපිට එනවා රුපියල් 1,57,500ක් විදිහට වැට් මුදල විතරක්. හරි, වැට් මුදල විතරක් එනවා අපිට 1,57,500ක්. එතකොට වැය කර ඇති මුළු මුදල සමානයි අතන මුදලයි මෙතන 1,57,500යි ඔක්කොම එකතු කරන්න. එතකොට අපිට එනවා මෙතන 0.0යි 0යි 5යි 7යි 5යි 5යි 10යි බින්දුව දැම්ම එකක් ඉතුරුයි. 1 1යි 2යි 1යි 12,70,000
5000ක් නෙමෙයි 12,07,500ක් අපිට එනවා වැය කර ඇති මුළු මුදල විදිහට. 12,07,500ක්. දැන් අපි යන්නේ මේ අභ්‍යාසයේ තියෙන අන්තිම ගාන 16 වෙනි ගාන ගෘහස්ත මාසික ජල බිල්පත් සඳහා 15%ක අගය මත එකතු කිරීමේ බද්දක් අය කෙරේ. ප්‍රතාපා විසින් තම නිවසේ ජල බිල්පත වශයෙන් ගෙවන ලද මුළු මුදල බිල්පත විදිහට රුපියල් 1725ක් නම් අගය මත බදු මුදල එකතු කිරීමට පෙර ජල බිල්පතේ අගය කොපමණද කියලා අහනවා. ඒ කියන්නේ අදාළ ගාස්තුවයි මේ වැට් එකයි එකතු කරලා අන්තිමට ඇවිල්ලා තියෙන්නේ රුපියල් 1725ක්. ඔයගෙන් අහන්නේ අදාළ ගාස්තුව විතරක් මේ වැට් එක දාන්න කලින්. එතකොට ඔයා කරන්න ඕනේ රුපියල් 1725 මෙතන තියෙන්නේ අර 100ට 100යි 115යි ඔක්කොම 100ට 115යි 100ට 115ෙන් බෙදලා 100න් වැඩි කරා නම් ඔයාට එනවා ඒ අදාළ ගාස්තුව කීයද කියලා. අපි මේක බෙදමු. පස්වරක් වලින් ගමු. මෙතන පස්වරක් 20යි මෙතන පස්වරක් 20යි 3යි 23යි. ඊට පස්සේ අපි මේක වැඩි කරලා බලමු 1725 වැඩි කිරීම දෙකෙන් වැඩි කරලා බින්දුව දාමු. පස්වර දෙක 15න් පස්වර දෙක 10 බින්දුව දාම එකක් ඉතුරුයි. දෙවරක් දෙක 4යි 5යි 4 දෙක 14න් 4 දාම එකක් ඉතුරුයි. දෙවරක් 1 2 1යි 3යි. එතනින් එනවා තව බින්දුවක් දාන්න ඕනේ 20 නිසා 34500යි එක බෙදන්න ඕනේ 23යි. බලමු 34500 බෙදීම 23 එතනට 1යි 1යි එතනට 5යි. හරි 20 5ක් 100යි 3 වර 5 15යි 115ක් එනවා 5ට බින්දුවයි. ඊට පස්සේ බින්දු දෙකක් තියෙනවා මෙතනට බින්දු 2යි. ඒතර ඔයාට මේ වැට් මුදල ගෙවන්න කලින් ගාස්තු විදිහට වට එනවා රුපියල් 1500ක් කියලා. හරි. එතන ළමයි මං හිතනවා මේ අදාළ අදපු ගණන් ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොන හරි නොතේරෙන තැනක් තිබුණොත් පල්ලෙහෙන් දාලා තියන්න. තව මොන හරි ඔයාලට දැනගන්න උවමනාවක් තියෙනවා නම් ඒකත් දාන්න මං රිප්ලයි එකක් දාන්න. එහෙනම් ළමයි අපි තවත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බෙමු.